හැමෝටම සුබ දවසක්. ඉතින් ජපානයට එන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද යූචෝ බැංක් account එකක් හදාගන්නේ කියලා. හැබැයි ඔයාලට බැංකු ගිණුමක් විවෘත කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ඔයාගේ රෙසිඩන්ස් කාඩ් එක, ඒ වගේම ඔයාගේ පාස්පෝර්ට් එක, ඊට අමතරව හංකු සීල් එක. දල වශයෙන් සතියකින් පමණ ඔබේ කාඩ් පත තැපෑලෙන් ලැබෙනවා. මම ඔයාලට විස්තරාත්මකව කියන්නම් ලිපිනයයි නමයි පුරවන්නේ කොහොමද කියලා. ඔයාගේ නම මේ රේඛාවේ ලියන්න, ලිපිනය මේ රේඛාවේ ලියන්න. මම මේ මුද්‍රාව භාවිතා කරන්නේ මෙහි වැදගත්කම පැහැදිලි කිරීමටයි. මේ නිල මුද්‍රාවයි. මා මේ මුද්‍රා තබමි සියල්ල අවසන්. මගේ පදිංචි කාඩ් පත සහ ඉල්ලුම් පත්‍රය මෙහි ඇත. හොඳයි. මම මේ පරීක්ෂා කර බලන්න. මම මේ පරීක්ෂා කර බලන්න. මට අලුත් බැංකු ගිණුමක් විවෘත කරන්න පුළුවන් වුණා. මේ බලන්න. මම ජපාන තැපැල් කාර්යාලය වෙත ගොස් ඉතිරි කිරීමේ කවුන්ටර් වෙත යන හැටි ඔබට පෙන්වන්න. ටිකට් පතක් ලබාගෙන ඔබේ වාරය තුර රැඳී සිටින්න. දැන් මට උදව් කරන්න පුළුවන්. ක්‍රියාවලිය තරම් සරලයි. හැමෝටම සුබ දවසක්. අදම ගිණුමක් ආරම්භ කරන්න.